කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරපු පමණින් ඒක පිළිගන්නේ ප්‍රතික්ෂේප කිරීම බාරගන්න අපි සූදානම් නෑ. අපිට එක ගෑනු ළමෙක් මැසේජ් එකක් එවලා තියෙනවා මම පාඩම් කරන වැඩ කරන කෙනෙක්. හැබැයි මට මගේ එක්සෑම් එක හරියට කරගන්නවත් බැහැ. එයා මගේ කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. එයා මගේ මැසේජ් වලට රිප්ලයි කරන්නේ නැහැ. සමහර වෙලාවට දවස් ගානකට පස්සේ තමයි රිප්ලයි එකක් එවන්නේ. ඉතින් මේ කතාව ඇතුලේ තියෙන්නේ ඒ පිරිමි ළමයා මේ ගෑනු ළමයාව ප්‍රතික්ෂේප කරනවා කියන එක. නමුත් ඒක පිළිගන්න මේ ගෑනු ළමයා සූදානම් නැහැ. ඔව් කැමති නෑ ප්‍රතික්ෂේප කරනවා කියන එක පිළිගන්න. අපි කැමති හිතට බොරුවට කියලා දෙන්න එයා කාර්ය බහුලයි කියන එක. එයා බිසි කියන එක තමයි අපි අර ප්‍රතික්ෂේප කරනවා කියන එක ප්‍රතික්ෂේප කරලා අපි උඩින් නිකන් මේ අයිසින් එකක් දාගන්නව නෑ මෙයා බිසි කියලා. හැබැයි ශාලිකා දැන් හිතන්නකො මෙහෙම දැන් මම කනවා. මම කන අතරතුරේ මගේ ෆෝන් එක ළඟ තියෙනවනේ. මට මේ අතින් නිකන් මේ ගිහින් ෆෝන් එකට ගිහින් වොයිස් මැසේජ් එකක් දාන්න පුළුවන්. මම මේ කන ගමන් ඉන්නේ. ඔයා කෑවද? ඊට පස්සේ මං කාලේ ඉවරයි මං ආයෙත් වැඩ. මම කොයි වෙලේක හරි ඔයාට ආයෙ මැසේජ් එකක් දාන්නම්. තප්පර කීයද ගියේ? හැබැයි ඔයා හිතන්නේ ඔය අනිත් පැත්තේ බලාපොරොත්තු වෙන කෙනා. ඔය තප්පර කීපය දීපු නිසා මොන තරම් සතුටින් ඉන්නවද? ඒ සතුට වචන වලට පෙරලන්න බෑනේ. අනේ මෙයා ගොඩාක් කාර්යබහුලයි. හැබැයි මේ කන අතරතුරේ මාව මතක් වුණා. ඔච්චරනේ ශාලිකා මිනිස්සුන්ට ඕනේ. ඔතනින් එහාට මොනවද මිනිස්සුන්ට ඕනේ? ඇත්තටම මිනිස්සුන්ට ඕනේ කෙයාරින්. විශේෂයෙන් කාන්තාවන්ට ඔය ගෑනු ළමෙක් නේද අහන්නේ? විශේෂයෙන් කාන්තාවන්ට ඕනේ කෙයාරින්. අහලා තියනවද මේ ජාතක කතාවක තියෙනවා රජ ෆැමිලි එකේ රජ බිසව අතපය හතරම නැති කොටෙක් එක්ක පැනලා යනවා. ඒ කොටා සින්දු කියනවා. රජමාලිගාවට ඇහෙනවා සින්දු කියනවා. මෙයා බලන්න යනකොට අතපය හතරම නැහැ මේ කොටෙක්. හැබැයි එයාට එයාව දැනෙනවා. එතන එයා ඉඳගෙන සින්දුවක් අහනකොට එයාව දැනෙනවා. ඊට පස්සේ මේ අර සියලු රාජ සම්පත් අතෑරලා අතපය හතරම නැති කොටත් එක්ක මේ රජ බිසව යනවා. ඇයි කෙයාරි ආදරේ. ඉතින් මිනිස්සුන්ට ඕනේ එච්චරයි. මිනිස්සුන්ට එතනින් එහාට කිසිම දෙයක් ඕනේ නැහැ. ඒ නිසා ඇත්ත තේරුම් ගන්න ඕනේ. අපේ හිතට ඇත්ත තේරුම් කරන්න ඕනේ. මෙයාට මාව දෝනේ මෙයා නැත්තම් මාව ප්‍රතික්ෂේප කරනවාද? එච්චරයි. ඒක තීරණය කරන්න පුළුවන්. ඉතින් මමට කියන්න ඕනේ ඇත්තටම එහෙම පුළුවන් නම් මිනිස්සුන්ට ආදරේ දෙන්න. ආදරේ හරි ලස්සනයි නේද? තමන්ව කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම්, තමන්ව කෙයා කරන්නේ නැතුව ඉන්නවා නම් එතනින් අයින් වෙන එක තමයි හොඳම දේ. තමන්ව වටිනවා නම් කවදාවත්ම තමන් වෙනුවෙන් විනාඩියක්වත් වෙන් නොකර ඉන්නේ නැහැ ඇත්තටම ආදරය කරන මිනිස්සු.